පිලිස්සුම තැනට ටූත්පේස්ට් ගන්නවද? එහෙනම් අදම නවත්වන්න. මුළුතැන්ගේ වැඩ කරනකොට උතුරන වතුර බිඳුවක්, රත්තුණු තාච්චියක් අපේ සම මත පතිත වන්නේ ඇසිපිය හෙළන සැනින්. ඉතින් ඔයාද කුස්සියේදී සිද්ධ වෙන පොඩි හෝ විශාල පිලිස්සීමකදී කලබල නොවි විද්‍යාත්මකව නිවැරදිව කරගන්න පුළුවන් ප්‍රථමාධාර 10ක් ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ. පිලිස්සීමකදී වාහම කළ යුතු ප්‍රථමාධාර 10න් අංක 1 ගලා යන වතුරට අල්ලන්න. පිලිස්සුණු ගමම්ම කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි විනාඩි 10ක් 20ක් විතර සාමාන්‍ය වතුර පාරයකට ඒ තැන අල්ලන එක. සම ඇතුළට ගිය තාපය ඉවත් කරලා පටක තවදුරටත් විනාශ වීම මේකෙන් නවත්තනවා. හරියට රත්තුණු රේඩියේටර් එකකට වතුර දාලා නිවනවා වගේ වැඩක් තමයි මේක. අංක 2 ආභරණ ඉවත් කරන්න. අතේ තියෙන මුදු, වලලු හෝ ඔරලෝසු වාහම ඉවත් කරන්න. පිලිස්සුණු තැන ඉක්මනින් ඉදිමෙන නිසා පස්සේ කාලෙක මේවා ඉවත් කරන්න බැරි වෙන්න පුළුවන්. අංක 3 තද ඇඳුම් ලිහිල් කරන්න. පිලිස්සුණු ස්ථානයේ වැසී ඇති ඇඳුම් ප්‍රවේශමෙන් ඉවත් කරන්න. හැබැයි ඇඳුම සමේ ඇලියෙත් නම් එය බලහත්කාරයෙන් අදින්න යන්න එපා. අංක 4 බිබිලි ආරක්ෂා කරන්න. පිලිස්සුණු තැන වතුර පිරුණු බිබිලි මතු වුණොත් ඒව කවදාවත් කඩන්න යන්න එපා. ඒ වතුර බිබිලි කියන්නේ සොබාදාම විසින් ඔයාගේ තුවාලයට දාපු නැචරල් ප්ලාස්ටර් එකක්. ඒක කැඩුවොත් විස බීජ ඇතුළට යනවා. අංක 5 කෝමාරිකා සාත්තුව. තුවාලය හොඳින් සිසිල් වුණාට පස්සේ පිරිසිදු කෝමාරිකා ජෙල් ස්වල්පයක් ගන්න. මේ සමනය කරනවා. අංක 6 පිරිසිදු රෙදි කඩකින් වසන්න. තුවාලය විවෘතව තැබීමෙන් විෂ බීජ ඇතුළු වෙන්න පුළුවන්. පිරිසිදු ලේන්සුවකින් හරි ගෝස් පටියකින් හරි ලිහිල්ව වසන්න. අංක 7 වේදනානාශකයක් ලබා ගන්න. අධික වේදනාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් වැනි වේදනානාශකයක් ලබා ගන්න පුළුවන්. අංක 8 හිරු එළියෙන් ආරක්ෂා වෙන්න. පිලිස්සුණු සම සුවවන තුරු ඍජුව හිරු එළියට නිරාවරණය කිරීමෙන් වළකින්න. එයින් සමේ කැලල් ඇතිවීම වැළැක්වෙනවා. අංක 9 වැඩිපුර වතුර බොන්න. විශාල පිලිස්සීමකදී ශරීරයෙන් ජලය පිටවන නිසා සිරුරේ ජල මට්ටම් පවත්වා ගැනීම සුවවීමට විශාල උදව්වක් වෙනවා. අංක 10 වෛද්‍ය උපදෙස් ලබා ගන්න. පිලිස්සීම අල්ලකට වඩා විශාල නම් හෝ මුහුණ වැනි සංවේදී තැනක් නම් වාහම රෝහලකට යන්න අමතක කරන්න එපා. මේව නම් කරන්න යන්නම එපා. ඒ වගේම තමයි ඔයා නොකළ යුතු දේවලුත් තියෙනවා. ඒ අතරින් අයිස් තියන්න යන්න එපා. අයිස් නිසා සමේ සෛල තවත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටූත්පේස්ට් ගන්නත් එපා. මෙහි ඇති රසායනික ද්‍රව්‍ය තුවාලයේ නරක අතට හරවනවා. බටර් හෝ තෙල් ගන්න එපා. මේවා සම මතු පිට තට්ටුවක් සාදලා තාපේ සම ඇතුළෙම හිර කරනවා. අපේ අතපසුවීමක් වුණොත් නියම වේලාවට නියම ප්‍රථමාධාර දීමෙන් ලොකු හානියක් වළක්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ ඔයාගේ මිතුරන් අතරත් බෙදා ගන්න අමතක කරන්න එපා.